ආයුබෝවන්. මම අද කතා කරන්න හදන්නේ ඔයාලා කාටත් වැදගත් කාරණාවක්. ශරීරයේ පවතින විෂ සම්බන්ධව. මේ කාරණාවේදී මේ ශරීරයේ පවතින විෂ කෙනෙක් දීපු දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයේ හටගත් දෙයක් වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් ශරීරයේ විෂක් තියෙනවා කියලා අපි දැනගත්තාම අපි විවිධ තැන් වලට යනවා මේක විරේක කරන්න කියලා හෝ එහෙම නැත්නම් මේක අයින් කරන්න කියලා හිතාගෙන අපි යනවා. ඒ කියපුවාම එතනදී මිනිස්යන්ට වෙන අකටයුත්තක් තමයි එක කාරණාවක් ගත්තොත් එක පුද්ගලයෙකුට දෙනවා තැඹිලි ගෙඩි 21ක් පානය කරන්න කියලා. හිතන්නකෝ අපිට තැඹිලි ගෙඩි උපරිම තැඹිලි ගෙඩි 3ක් බොනකොට අපේ උදරය පිරෙනවා. ඉතින් එතනින් එහාට මේ තැඹිලි බොන්න ගියොත් අපි ලොකු වේදනාකාරී තත්වයකට මුහුණ දෙනවා. ඒ විතරක් නෙමෙයි ජීවිත හානි පවා සිදු වෙන්න පුළුවන්. තැඹිලි ගෙඩි 21ක් එක දිගට පානය කරගෙන යනකොට මේ කොන්ද ඇදෙන්න පුළුවන්. උදරයේ පේශි ඇදෙන්න පුළුවන්. එතකොට ගැහැණු කෙනෙක් නම් ගර්භාෂයට ගැටලු වෙන්න පුළුවන්. මුත්‍රාශයේ විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වාගේ දේවල් ඇති වෙන්න පුළුවන් මෙවැනි කාරණාවලදී. ඒ සමහර තැන්වලදී මරණය පවා සිද්ධ වෙච්ච තැන් අපි දැකලා තියෙනවා අහලා තියෙනවා. එතකොට තවත් කාරණයක් තමයි විවිධ අපට අප්‍රිය දැනෙන දේවල්. ඔය කොහොම කොළ ආදී දේවල් කොටලා මිරිකලා ශරීරයට පානය කරන්න දෙනවා. එතනදී විවිධ ගැටලු ඇති වෙනවා. ඇත්තටම මේ තැඹිලි ගෙඩි 21ක් දෙනවා කියන එකේ සත්‍ය කාරණේ නම් ඕක නෙමෙයි. ඒක මෙහෙම සටහන් වෙනවා. තැඹිලි ගෙඩි 21ක් දීලා මේ ශරීරයේ තියෙන විෂ අයින් කරන්න. හැබැයි මේක එක දවසේ දෙන්න කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. මේක එක බැගින් හෝ තුන බැගින් ශරීරයට දීලා ඒ විෂ දින ගණනාවක් තුලදී තමයි මේ විෂ අයින් කිරීම සිදු කරන්නේ. අද කාලයේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක නොදැනුවත්ව තමයි අය කරන්නේ. මේ තැඹිලි ගෙඩි 21ක් නැත්නම් තැඹිලි ගෙඩි 12ක් එහෙමත් නැත්නම් තැඹිලි ගෙඩි 7ක් එක දවසේ මේ කෙනාට පානය කරන්න දෙනවා. ඉතින් මේ වාගේ දේවල් වලට මුහුණ දීපු කට්ටිය ඕනෑ තරම් මුණ ගැහිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ පුංචි දැනුවත් කිරීමක් කරන ඔබගේ යම් කිසි කවුරු හරි යම් කෙනෙක් ඉන්නවනම් කවදාවත් මේ විදිහට මේ තැඹිලි පානය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ ඒකට හොඳට හොයලා බලලා ඒ සම්බන්ධව කටයුතු කරන්න. එහෙම නැති වුණොත් සමහර වෙලාවට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. සමහර වෙලාවට ওই විදිහට ඔය ඖෂධ අනවශ්‍ය දේවල් පානය කරලා අන්තිමේට නවතින්නේ ඉස්පිරිතාලේ. ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්නේ නැතුව මේ ශරීරයේ මොකක්ද ඇති වෙලා තියෙන විෂ ඒක අයින් කරගන්න පුළුවන් ක්‍රමවේදය කොහොමද කියලා හොඳට හොයලා